right. අද කතා කරන්න යන්නේ වැදගත් මාතෘකාවක්. ඒ තමයි පිළා. හොඳට අහගන්න. සිංහල භාෂාවේ ව්‍යංජන අක්ෂරයක් හැමතිස්සෙම පවතින යාගේ කලු ස්වරූපය. එයාට අපි කියනවා ප්‍රකෘති ව්‍යංජනය. ව්‍යංජනයේ මුල් ස්වරූපය වගේ නම් මෙයාට කියනවා. හරි. එකක් විතර අමාරු මේක හොඳට අහගන්න. ව්‍යංජන අක්ෂරයක් සාමාන්‍යයෙන් පවතින යාගේ කලු ස්වරූපය. හැබැයි ඒ ව්‍යංජන අක්ෂර අපිට හල් වලින්ම කතා කරන්න බෑ. හල් වලින්ම කතා කරන්න පුළුවන්. නෑ. ඒක නිසා අත්පන්න ගන්න අදහස් කියන්නේ. අපි මේ හල් ව්‍යංජන එකතු කරනවා කාටද? ස්වරයක්. එතකොට හැදෙනවා ව්‍යංජන වල විවිධ රූප. තමයි. ව්‍යංජන වල ශබ්ද රූප වෙනස් වෙනවා. කාත් එක එකතු වුණාම ස්වරයක් එකතු. එමම කියවල ව්‍යංජන හරියට ගෑලවල වගේ කියන්නේ. කලින් කියන්නේ. ඒගොල්ලන්ට කලින් උච්චාරණය වෙන්න බෑ. හල් වෙලා ඉන්නේ මිනිස්සේ. උල් වෙලා ඉන්නේ. ස්වර හරියට පිළිමි ළමයි. කලින් උච්චාරණය කරන්න පුළුවන්. ඒක නිසා තමයි මම කිව්වේ පිළිමි ළමයි හරියට ස්වර වගේ ගෑනු ළමයි හරියට ව්‍යංජන වගේ. දැන් ගෑනු ළමයි පිළිමි ළමයි එක්ක එකතු වුණාම එයාට එකතු එක්කනම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. සාමාන්‍ය ගෑනු ළමයි හරි අහිංසක චාම් ගෑනු ළමයි. පිළිමි ළමයි එක්ක එකතු වෙච්ච ගමන් සංකර වෙන්න පටන් ගන්නවා. අපි නොනිමි සිත්තම කියලා කෙටි කතාවක් කියනවා තියෙනවා සස්පෙන්ඩර් පස්සේ කරන්නේ. ඒක තමයි ස්වභාවය. මොකද ස්වභාවය? සාමාන්‍යයෙන් කියනකොට ගෑනු ළමයි පිළිමි ළමයි එක්ක එකතු වුණාම එයා වෙනස් වෙනවා. එයාගේ හැඩ, එයාගේ ශබ්ද ඔක්කොම කරදර වෙනස්. දැන් එහෙම වෙනස් වෙන බව පෙන්වන්න. අපි පාවිච්චි කරන සංකේතවලට කියනවා පිළිලම්. උදාහරණයක් විදිහට අල්කයන ආයනත් එක්ක එකතු වන බවට පෙන්නනවා මෙන්න මේ ඇල පිල්ල කියන පිල්ලනේ. පැහැදිලිද නැද්ද? ඒ කියන්නේ නිකමට හරි අපි පායන්න කිව්වොත් ඒ පායන්න ඇතුලේ ඉන්නවා අල්පයන්න අයන්න ආයන්න පයන්න ඇතුලේ ආයන්න ඉන්නවා කියන සංකේතය තමයි මෙන්න මේ පිළම. එහෙනම් පිළම කියන්නේ ඉතින් අක්ෂර සංකේතයක්. මොන අක්ෂර සංකේතයක්ද? ස්වර අක්ෂර සංකේතයක්. සමහර වෙලාවලදී විතරක් පිළම ව්‍යංජන අක්ෂර සංකේත ප්‍රකාශ කරනවා. තේරුණාද? දැන් තව එකක් අල් බයන්න උයන්නත් එක්ක එකතු කළාම එතනවා බු. එතකොට මෙන්න මේ පාපින්න කියන පිල්ලමින් සංකේතවත් දෙනවා මේ බයන්න ඇතුලේ ඉන්නවා කියලා කවුද? උයන්න. හරි. අල් බයන්න එකතු කරනවා යන්න. මොකද හැදෙන්නේ? මේ මෙන්න මේ ස්පිල්ල කියන සංකේතයෙන් පෙන්නනවා මෙයාගේ ඇතුලේ යන්නක් ඉන්නවා කියලා. එහෙනම් එයි අපිට ස්වර ඕන වෙන්නේ. ඇයි අපිට පිළිලම් ඕන වෙන්නේ? ස්වරය ව්‍යංජනයක් එක්ක එකතු වන බව සංකේතවත් කරනවා. තේරුණාද? ඒ සංකේත වලට අපි කියන සිම්බල්ස් වල මොනවද කියලාද? ව්‍යංජන වලට එකතු වුණාම මේ සිම්බල්ස් වලට අපි මොනවද කියනවද? පිළිලම් කියලා.